හායි නිරාශනේ අපි කැෆේ එක ගාවට ගිහලා කතා කරමුද? පොඩ්ඩක් ඉන්න. මට මේක හරියන්නේ නැහැ. අපේ ගෙදරින් කරදර කරපු නිසායි මං ආව හම්බෙන්න ආවේ. මට ඔයාගේ වෙලාව නාස්ති කරන්න බෑ. ඒකයි. හරි කියන්න. මම පරණ සම්බන්ධය ඇතුලේ ගොඩක් විඳවපු කෙනෙක්. මට ඒකෙන් එළියට එන්න බෑ. හරි. අපි ඇවිදිනක මං කතා කරමුද? මොකද ඔයා අකමැති නම් අපි මෙතනින් පස්සේ හම්බෙලා කතා කරන එකක් නෑනේ. ඔයා විස්තරා බස් වලට ගාවින් දැම්මම ඇතිනේ. මොකෝ උනේ අතට? ඒක මොකුත් නෑ. ඔයාට කලින් සම්බන්ධයක් තිබුණෙම නැද්ද? තිබුණා. කොහොමද ඔයා ඒ සම්බන්ධය අමතක කරලා මෙහෙම ඉන්නේ? අමතක කළා නම් දාන්න ගොඩක් අමාරු නා. ඒත් අමතක කළා දාන එක ඒ කෙනාගේ අතේ තියෙන්නේ. මොකද ජීවිතය කියන්නේ විඳින්න ඕන ගමනක් මිසක් විඳවන්න ඕන ගමනක් නෙමෙයි. ඔයා කඩලා කන්න කැමතිද? පරණ මතකයන් අමතක කරන්න අමාරුයි. එයාගෙන් ආව කෝල්ස්, මැසේජස්, ගැලරියේ තියෙන ෆොටෝස්, අපි හම්බුන තැන්. ඒව ගැන හිතද්දී මොකද මං ආපු වෙලාවෙ ඉඳන් බලන් ඉඳියා. අත මොකක්ද උනේ? මගේ අත වැදුණා. දැන් දවස් දෙකක්. තාම රිදෙනවා. ඔය රිදුන තැන හැම වෙලේම අල්ලන්න එපා. එතකොට වේදනාව වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. මේක ඔයාගේ ජීවිතයටත් අදාළයි. මේක ගන්න. මං ගිහින් එන්න. බයි.